සුබ දවසක් යාළුවනේ. අද ටිකක් සීතල දවසක්. අපි අද හදන්න යන්නේ අල පරාටා. අල පරාටා හදන්න මුලින්ම පාන් පිටි වලින් ඩෝ එක හදා ගන්න ඕන. පාන් පිටි ටිකක් අරගෙන ඒකට ලුණු සුවල්පයක් එකතු කරලා ඉන්පසු ඒකට බිත්තරයක් කඩලා දා ගන්නවා. අපි ඒකට බොල් තෙල් සුවල්පයක් නැත්නම් ඔලිව් ඔයිල් කැමති දෙයක්. මං ගාව නම් තියෙන ඔලිව් ඔයිල්. මං ඒකට ඔලිව් ඔයිල් සුවල්පයක් එකතු කරා. මම නම් මේට පිපුම් කාරක එකතු කරන්නේ නැහැ. මම කරන්නේ ස්වභාවික පිපුම් කාරකයක් විදියට කූල් වතුර භාවිතයෙන් මේ ඩෝ එක හදලා පැය භාගයක් පැයක් පමණ තෙත රෙදි කෑල්ලකින් වහලා තියෙනවා. දැන් අපි අල කරිය සාදා ගන්න ලෑස්ති වෙමු. මුලින්ම අපි අල ටිකක් හොඳින් තඹගෙන එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ තාච්චියක් නැත්නම් පෑන් එකක් අරගෙන ලිපෙන් තියලා තෙල් සුවල්පයක් එක් කරගෙන ටෙම්පරාදුව හදමු. තෙල් ටික රත් වෙනකොට අපි එනසාල් කරාබු නැටි එකතු කරනවා. මේක තෙලෙන් බැදෙනකොට හොඳ නැවුම් සුවඳක් එනවා. දැන් ඒකට තලාගත් ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරනවා. මේක ටිකක් තෙලේ ටෙම්පරාදු වෙනකොට අපි ඒකට කුඩාවට කපාගත් අමුමිරිස් බීලුණු එකතු කරලා ටිකකින් රම්පේ කරපිංචා එකතු කරනවා. මේ ටික තෙලේ ටෙම්පරාදු වෙද්දී කෑලි මිරිස් කුඩු කහ කුඩු ටිකක් එකතු කරනවා. මිරිස් තමන්ගේ රසය අනුව එකතු කරගන්න. කහ කුඩු වලින් අල පේස්ට් එකට ලස්සන පාටක් එනවා. මේ සේරම තෙලේ ටෙම්පරාදු වෙනකොට අපි රස අනුව ලුණු එකතු කරගමු. මේ සියල්ල හොඳින් බැදෙනකොට අපි සිහින්ව කපාගත් ලීක්ස් එක් කරලා මේකේ රස තව ටිකක් වැඩි කරගමු. මේ වෙලාවේ ඔයාලා ළඟ තියෙනවා නම් මාළු, සැමන්, උම්බල කඩ වගේ දෙයක් එකතු කරන්න. මාරම රසයක් දැනෙනවා. මං ළඟ නම් තිබ්බේ උම්බල කඩ. ඒ නිසා මම මේකට උම්බල කඩ එකතු කරනවා. මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරලා අපි කලින් තම්බලා පොඩි කරලා හදාගත් අල පේස්ට් එක එකතු කරලා අල කරිය හදලා ඉවර කරගමු. හරි, අපි දැන් අල කරියත් හදලා ඉවරයි. ඩෝ එකත් හදලා ඉවරයි. දැන් අපි අල පරාට එක හදාගමු. අපි කලින් හදාගත්ත ඩෝ එක අරගෙන ඒක කොටස් 6කට වෙන් කරගමු. මේ හැම කොටසක්ම රවුම් හැඩයට හදාගෙන අපි එකක් අතට අරගෙන ඒකෙ මැද ගානට හිටින විදියට වටෙන් තරමක් තලාගෙන ඒක මැදට අල කරියෙන් හැන්දක ප්‍රමාණයක් දාගෙන වීඩියෝ එකේ තියෙන ආකාරයට ඩෝ එකෙන් වහගෙන අතින් හෝ රෝලකින් හරි රොටිය හදාගමු. මේ රොටිය සිහින්වන තරමට ලස්සන වගේම රසයි. මොකද මේක ගණට හිටියොත් ඒකේ පිටි රසය වැඩි. ඒ නිසා සිහින්ව රොටිය හදාගන්න. අපි හදාගත් රොටිය රත් වූ ෆෑන් එකට දමා හොඳින් ෆ්‍රයි කර අනෙක් පැත්තත් ඒ ආකාරයටම ෆ්‍රයි කරගමු. ඉතින් යාළුවනේ අපි මේ විදියටයි අල පරාට හදන්නේ.